මම ආචාර්ය මොනිකා ටලීෂියා ඉතිහාස සහ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුබ උදෑසනක් වේවා. අද දින දේශන මාලාවේ දිගහැරුම වන්නේ ප්‍රධාන මාතෘකාව යුරෝපයේ වැඩවසම් ක්‍රම. මෙහිදී අපි වැඩවසම් ක්‍රමය යන කුමක්ද? එය පැවති කාලවකවානු, පැවති රටවල්, ඒ වගේමයි වැඩවසම් ක්‍රමය ඇතිවීමට හේතුව කුමක්ද සහ ආර්ථික වැඩවසම් ක්‍රමය සහ හේවාපන්න වැඩවසම් ක්‍රමයක් ප්‍රවේණිය පිළිබඳවත් අපි අද සාකච්ඡා කරමු. වැඩවසම් ක්‍රමය කියලා හඳුනගන්නේ මොකක්ද? විශේෂයෙන්ම යුරෝපයට ආවේනික අපි දන්නවා යුරෝපයේ රෝම ග්‍රීක ශිෂ්ටාචාර පැවතිච්ච කාලවකවානු. එතකොට මේ රෝම ශිෂ්ටාචාරය විනාශයට පත්වෙච්ච හේතු අතර ප්‍රධානතම හේතුව තමයි මිලේච්ඡ ආක්‍රමණ ප්‍රබල වීම. හේතු ගණනාවක්ම තියෙන මේ ශිෂ්ටාචාරයේ විනාශයට පත්වීම. නමුත් මිලේච්ඡ ආක්‍රමණ ඒ අතර ප්‍රබල වෙනවා. ඒ තත්කාල වකවානුවේ පැවතිච්ච ඒ දේශපාලන අස්ථිරත්වයට විසඳුමක් වශයෙන් සකස් කරගත් ක්‍රමය තමයි වැඩවසම් ක්‍රමය කියලා හඳුනගන්නේ. ඒතුලේ තත්කාල වකවානුව තුළ පැවතිච්ච ඒ අභියෝගයන්ට මුහුණ දීම සඳහා සකස් කරගත් සංවිධාන ක්‍රමයක් ලෙස මෙය වැඩි දුරටත් අපිට විස්තර කරන්න පුළුවන්. එතකොට මේ යුගයක් වශයෙන් ගත්තොත් වැඩවසම් ක්‍රමයේ ක්‍රිස්තු වර්ෂ 600 ඉඳන් 1500 දක්වා කාලවකවානුව හඳුනා ගන්න පුළුවන්. පැවති කාලවකවානුව. ඊළඟට මේ වැඩවසම් ක්‍රමය කියන්නේ එවකට ඒ යුරෝපීයන්ගේ ආර්ථික, දේශපාලන, සමාජ සහ ආගමික සංස්ථාවන් වසා සිටි එක්තරා පොදු ආයතනයක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේමයි වැඩවසම් ක්‍රමය ගත්තම රටින් රටට වෙනස්, කාලයෙන් කාලයට වෙනස් වුණත් එක්තරා පොදු අදහස් මාලාවක් උඩ තමයි මේ සංවිධිත ක්‍රමය නිර්මාණය වෙන්නේ. ඒතර මේ වැඩවසම් ක්‍රමය රටින් වර්ධනය වෙන රටවල් අපි ගත්තොත් විශේෂයෙන්ම මේ බටහිර යුරෝපයේ පැත්තට වගේ කතා කරනකොට අපි ළඟට යුරෝපයේ ඉතාලිය, ජර්මනිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය මේ වගේ රටවල් වල වැඩවසම් ක්‍රමය පැවතුණා. අපේ රටෙත් වැඩවසම් ක්‍රමය පැවතුණාද? ඔබ හිතන්න මේ සමගාමීව මේ යුගයන් වල අපේ පැවතිච්ච ශිෂ්ටාචාර මේ රාජධානී අවධිය නේද? එතකොට බටහිර යුරෝපයේ තුල මේ වැඩවසම් ක්‍රමය ක්‍රියාත්මක වුණත් ඒක ඒ සෑම රටකම එකම ආකාරයකින් මේ වැඩවසම් ක්‍රමය ක්‍රියාත්මක වෙලා නැහැ. හරි? නමුත් බහුතර වශයෙන් ගත්තොත් මේ සෑම රටකම වගේ මේ වැඩවසම් ක්‍රමේ පැවතිච්ච මේ මූලික ලක්ෂණ ගොඩාක් දුරට එක සමානයි. අන්න ඒ නිසා තමයි මේ පොදුවේ වැඩවසම් ක්‍රමය කියලා අපි ඒක හඳුනගෙන මේ වැඩවසම් ක්‍රමේ පොදු ලක්ෂණ අපි අධ්‍යයනය කරමු. හරි? අපි එම වැඩවසම් ක්‍රමය මොකක්ද කියන එක අපිට හඳුන ගන්න පුළුවන්. ඊළඟට මේ වැඩවසම් ක්‍රමය ඇතිවීමට හේතුව මොනවද? හේතු සාධක ගත්තොත් බටහිර යුරෝපීය රටවල් වල මේ වැඩවසම් ක්‍රමය ආරම්භ වීමට හේතුව ගත්තොත් රෝම අධිරාජ්‍ය බිඳ වැටීම, ඒ වගේම මේ කැරොලින්ජියන් අධිරාජ්‍ය දුර්වල වෙලා යනවා පේනවා. ඊළඟට අලුත් ආගමිකින් ජව සම්පන්න ශක්තියක් ලබාගෙන මේ මුස්ලිම්වරු බටහිර යුරෝපයේ ආක්‍රමණය කරනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් යටතේ එවකට ඒ පැවතිච්ච රාජාණ්ඩු වලට මේ ආක්‍රමණ වලට මුහුණ දීමට නොහැකි වෙනවා. ඉතින් එන්නේ නිසා මේ රටවල් වල හිටපු පාලකයන්ට මෙන්න මේ තත්ත්වයට මුහුණ දීමට එහෙමනම් ඒ අපි හිතමුකෝ ඒ රාජාණ්ඩුවක හිටපු රජ කෙනෙකුට තමන්ගේ ජනතාව ආරක්ෂා කරගන්න ඒ අභියෝග හමුවේ අපහසුතාවයටපත් වෙන. ඒ ජනතාවට ආරක්ෂාව සලස ගන්න නොහැකි වෙනවා.
ඉතින් අන්නේ අවස්ථාවකදී මේ පාලකයාට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒගොල්ලන්ට තනියෙන් මේ ආක්‍රමණ වලට මුහුණ දෙන්න බැරි වුණා. මේගොල්ලන්ට කාගේ හරි පිහිටක් සරණක් පැතීමට සිද්ධ වෙනවා. ඉතින් මේ වෙලාවේ ඔවුන්ට පිහිට පැතීමට තිබිච්ච එකම බලවේගය තමයි ඒ අවදියේ ඒ රටවල් වල හිටපු ධනවත් වංශාධිපතිවරු. එයි මෙහෙම කියන්නේ. අපි දන්නවා මේ වැඩවසම් ක්‍රමයේ යටතේ බලවත් වෙලා හිටියා රජුරෝ වංශාධිපතිවරු නැත්නම් ප්‍රවේණි හිමියෝ ඊට පස්සේ වහල්ලු අඩවහල්ලු නිවසියන් ගොවි වහලු ගෘහස්ත වහලු පතල් වහලු ඔහොම එක එක සමාජ ක්‍රමයේ හැදිලා තිබුණා. එතකොට සමහර අවස්ථාවලදී රජුරවන්ටත් වඩා බලවත් වංශාධිපතිවරු හිටියා. මේ වංශාධිපතිවරු ගාව තමයි ආරක්ෂක හමුදාව හිටියේ. ඉතින් ඒක නිසා රජුරවන්ට වංශාධිපතිවරුන්ගෙන් ඒ පිරිස ලබා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ආක්‍රමණ ගත්තම මේ ආක්‍රමණ අතරින් මුස්ලිම් ආක්‍රමණ ගත්තම අනෙක් සියලුම ආක්‍රමණ වලට වඩා අනෙක් අර ගෝත්‍ර ආක්‍රමණ වලටත් වැඩිය ශක්තිමත් වුණා. ඒ මොකද මේ අනෙක් ගෝත්‍ර හමුදාවන්ට හිටියේ පාබල හමුදාවක්. නමුත් මේ මුස්ලිම් වරුන්ට අස්වාරෝහක හමුදාවන්ගෙන් මේගොල්ලෝ යුක්ත වුණා. ඉතින් මෙන්න මේක නිසා මේ අස්වාරෝහක හමුදාවන්ට මුහුණ දීමට නම් යුරෝපයේ රටවල් වලට ඒගොල්ලන්ට සිද්ධ වුණා අලුතින් අස්වාරෝහක හමුදා ගොඩනගා ගන්න. මේ ශක්තිමත් පාබල හමුදා වගේම මේ අස්වාරෝහක හමුදාවන් ගොඩනගාගෙන ඒ අභියෝගයට මුහුණ දීමට මේ යුරෝපීය රාජාණ්ඩු වලට සිද්ධ වෙනවා. ඔන්න වගේ පසුබිමක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ වැඩවසම් ක්‍රමයේ බිහිවීමත් එක්කම ඒ යුරෝපයේ පැවතිච්ච ආණ්ඩුවලට වෙනත් ප්‍රතිපත්තියක් නැත්නම් වෙනත් සංවිධාන ක්‍රමයක් බිහි කරගන්න නොහැකි වෙනවා. ඒ මොකද මෙකල හිටපු මේ රජුරෝ මේ ආක්‍රමණ හමුවේ තමන්ගේ රටවල් වල හිටපු අර වංශාධිපතිවරුන්ගෙන් තමයි හැමතිස්සෙම උදව් බලාපොරොත්තු වෙන්නේ. හරි? එතකොට මේ විදේශීය ආක්‍රමණ නිසා මේ බටහිර යුරෝපයේ වෙළඳ කටයුතු පවා සම්පූර්ණයෙන්ම දුර්වල තත්යකටපත් වෙනවා. විශේෂයෙන්ම 8 වෙනි සියවස වගේ වෙනකොට මේ ශක්තිමත් වෙලා වර්ධනය වෙලා ආපු මේ මුස්ලිම්වරු සම්පූර්ණයෙන්ම මධ්‍යධරණී මොහොතේ ආධිපත්‍ය ඕනත්පත් කරගන්නවා. ඉතින් මේ කාලය ගත්තම බටහිර යුරෝපය සහ නැගෙනහිර යුරෝපය අතරත් ඊළඟ බටහිර යුරෝපය සහ ආසියාතික රටවල් අතරත් ගත්තොත් මේ වෙළඳ කටයුතු සියල්ලම කෙරුණේ කොහොමද? මේ මධ්‍යධරණී මුහුද හරහා. මධ්‍යධරණී මුහුද කියන්නේ මහා සම්පතක්. මේ යුගයේ වෙනකොට සාගරය කියන්නේ ඊ타ත්ම ආදායම් මාර්ග උපයාගත් නැති ප්‍රබලම සම්පත සාගරය. ඒ මොකද වෙළඳාම වාණිජ කටයුතු ඔක්කොම සිද්ධ වුණේ සාගරය හරහා. ඉතින් මේ නිසා මේ ආර්ථික වශයෙන් විශාල අභියෝගයකට මුහුණ දෙන්න මේ රාජ්‍යයන්ට සිද්ධ වෙනවා. ඒ මොකද මේ මධ්‍යධරණී මුහුද හරහා මේගොල්ලන්ට මේ වළඳ කටයුතු කරගෙන යන්න මේ මුස්ලිම් පිරිස මේගොල්ලන්ට ඉඩ ලබා නොදීම නිසා. අනිත් පැත්තෙන් උතුරු පැත්තෙන් ගත්තොත් වයිකින් ආක්‍රමණ විශේෂයෙන්ම උතුරු යුරෝප, ස්වීඩන්, ඩෙන්මාර්ක්, නෝර්වේ වගේ රටවල් සම්පූර්ණයෙන් මේ බටහිර යුරෝපා රටවල් වලට වයිකින් ආක්‍රමණ ඇති වෙනවා. ඉතින් මේක හමුවේ මේ බටහිර යුරෝපීය රටවල් අතර ඉතා සැලකිය යුතු මට්ටමකින් සම්පූර්ණයෙන්ම මේ වෙළඳ කටයුතු අඩාල වෙන තත්යකටත් පත් වෙනවා. මෙන්න මේ වගේ පින්තූරයක් තමයි යුරෝපයේ දැන් අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මෙහෙම ආර්ථික අංශය කඩාගෙන වැටිලා සම්පූර්ණයෙන් මේ නාගරික පන්ති අඩපණ වෙලා ගියමත් එක්කම මොකද වෙන්නේ? ඒ පිරිස කුෂිකාර්මික අංශයේ කෙරෙහි තමයි වැඩියෙන් ඒගොල්ලෝ අවධානය යොමු වෙන්නේ. ඉතින් මේ ඊළඟට මේ කුෂිකාර්මික කටයුතු වලට වැඩියෙන් අවධානය යොමු වෙනකොට ඒ කියන්නේ ඉඩම කියන එක භූමිය කියන එක වැදගත් ඒකකයක් බවට පත් වෙනවා. ඒතකොට රජවරු මේ යුගයේ වංශාධිපතිවරුන්ට විශාල වශයෙන් ඉඩම් ලබා දීලා ඒ ඉඩම ලබා දීලා ඒගොල්ලොත් එක්ක යම්කිසි ගිවිස ගැනීමක් තමයි සිද්ධ වුණේ. ඒ කියන්නේ විදේශ ආක්‍රමණ වලට මුහුණ දීමට අවශ්‍ය ඒ හමුදා ශක්තිය වංශාධිපතිවරයාගෙන් ලැබෙනවා කියන ගිවිස. ඒ කියන්නේ මොකද්ද? රජවරු වංශාධිපතිවරුන්ට ඉඩම් ලබා දෙන වංශාධිපතිවරුන් වෙනුවෙන් පෙරලා ඊට සේවාව
ලබා දෙනවා. එහෙමනම් අපිට මෙහෙම හඳුනා ගන්න පුළුවන් කිසියම් භූමි භාගයක් සහ සේවය අතර ඇති වූ සම්බන්ධතාවය වැඩවසම් ක්‍රමය යනුවෙන් අර්ථ දක්වන්න පුළුවන්. ඒ කියන්නේ භූමි භාගය සහ සේවය අතර ඇති වෙච්ච සම්බන්ධතාව තමයි මේ වැඩවසම් ක්‍රමය. ඉතින් මෙහෙම මේ වංශාධිපතිවරුන්ට විශාල බිම් කොටස් භූමි භාග මේ රජුරුවන්ගෙන් ලැබුණා. මෙන්න මේ පසුබිමත් එක්ක ආරක්ෂාව අවශ්‍ය වෙච්ච ජනතාව සිදු කරේ මොකක්ද? ඒගොල්ලෝ සිදු කරේ තමන් සතු වෙලා තිබිච්ච ඉඩම් අයිතිය අසල්වැසි තමන්ගේ වංශාධිපතිවරයාට ලබා දෙනවා. ඒ වංශාධිපතිවරයාට ලබා දීලා එහි භුක්තිය විතරක් ඒගොල්ලෝ ළඟ තියාගන්න. භුක්තිය විතරක් ඒගොල්ලෝ ළඟ තියාගන්න. ඉතින් ඒ වෙනුවට වංශාධිපතිවරුන්ගේ නියමයේ යටතේ මොකද්ද වෙන්නේ? අර කලින් ඉඩම් හිමි වෙලා තිබිච්ච පුද්ගලයෝ මේ වංශාධිපතිවරයාගේ ඉඩම් වගා කරලා වංශාධිපතිවරයාට අස්වැන්නේ වැඩි කොටසක් ලබා දීලා තමන්ගේ යැපීමට ඉතිරි කොටස ලබා ගන්න. බලන්න වැඩි කොටස වංශාධිපතිවරයාට තමන්ට යැපීමට පමණක් කොටසක් තමයි තියාගත්තේ. ඉතින් මෙන්න මේ ක්‍රමයක් එක්ක වංශාධිපතිවරුන්ට මොකද වෙන්නේ? වංශාධිපතිවරුන්ට වැඩි වැඩියෙන් ඉඩම් හිමිකාරීත්වය ලැබෙනවා. ඉතින් රජුරුවන්ගෙන් ලැබිච්ච ඒ ඉඩම් වෙනුවෙන් මේගොල්ලෝ රජුට යම්කිසි සේවයක් සපයනවා. එතකොට ජනතාවට වංශාධිපතිවරයාගෙන් ලැබිච්ච ආරක්ෂාව වෙනුවට මොකද්ද වෙන්නේ? තමන් සතු ඉඩම වංශාධිපතිවරයාට ලබා දීලා ඒ ඉඩම වගා කරලා තමන්ගේ යැපීමට අවශ්‍ය කොටස ලබා ගත්තා. ඉතින් මෙන්න මේ නිසා තමයි කියන්නේ අර ඉඩම සහ බැඳිච්ච සේවා ක්‍රමයක් තමයි වැඩවසම් ක්‍රමයෙන් හඳුනා ගන්න පුළුවන් ඒ ක්‍රමයක් පැවතිච්ච බව. ඉතින් මේ සිද්ධිය මේ ක්‍රියාපටිපාටිය බොහොමයක් ගනුදෙනු ඉතා සාමකාමී මට්ටමකින් සිදුවෙච්ච බවට සාක්ෂි තියෙනවා. නමුත් බොහොමයක් ගනුදෙනු වංශාධිපතිවරුන්ගේ බලපෑම යටතේ සිද්ධ වෙලත් අවස්ථා අපිට දකින්න පුළුවන්. ඇතැම් වංශාධිපතිවරු ජනතාවගෙන් වගේම රජුරුවන්ගෙනුත් ඉඩම් බලහත්කාරයෙන් ලබාගත් අවස්ථාත් අපිට හම්බ වෙනවා. ඒ වගේමයි මේ වැඩවසම් ක්‍රමේ ආරම්භයට තුරු දුන්න මේ ඉඩම් ගනුදෙනුව කියන එක ගොඩක් දුරට සාමකාමීව සිද්ධ වුණත් සමහර වංශාධිපතිවරුන් යටතේ මිය බලහත්කාරයෙන්ුත් සිදුවෙච්ච බව අපි අමතක කරන්න හොඳ නැහැ. ඉතින් ඒක නිසා මේ භූමියත් එක්ක ඇතිවෙච්ච මේ සම්බන්ධතාවය ඉඩමත් එක්ක ඉතින් අපිට ඒක කියන්න පුළුවන් අපිට ඒක ආර්ථික වැඩවසම් ක්‍රමය කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හරි? එතකොට ආර්ථික වැඩවසම් ක්‍රමය මෙහිම පැත්තකින් තියෙනවා. ඒතර මේ ආර්ථික ප්‍රශ්නයට මෙහිම පිළිතුරු ලැබුණා වුණාට ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවය මොකක්ද? හමුදා අවශ්‍යතාවය මෙන්න මේ ගනුදෙනුවෙන් පමණක් සිදු කරගන්න බැහැ. ඒ මොකද? ඒ විදේශ ආක්‍රමණ වලට මුහුණ දීමට රජුරවන්ට හිටියේ ගෝත්‍රික නැත්නම් පුංචි පාබල හමුදාවක් විතරයි. නමුත් ඒක ඒ අභියෝග ආක්‍රමණ වලට ප්‍රමාණවත් උනේ නැහැ. නමුත් නිරන්තරයෙන්ම මේ යුද සේවයට කැපවෙච්ච පිරිසකකින් සමන්විත යම් ස්ථීර හමුදාවක් අනිවාර්යයෙන්ම ගොඩනගා ගත යුතු වුණා. ඉතින් ඒක නිසා මෙන්න මේ සඳහා රජවරු දැන් මොකද කරන්නේ? මේ අභියෝග හමුවේ අර වංශාධිපතිවරයාගේ පිහිට පතන්න සිද්ධ වෙනවා. ඉතින් අන්නේ ක්‍රමයට අපි කියනවා හේවාපන්න වැඩවසම් ක්‍රමය කියලා. ඉතින් මේ හේවාපන්න සේවයේ වෙනුවෙන් රජවරු වෙනමම ඉඩම් ලබා දීලා තිබුණා. ඒ හේවාපන්න කටයුතු සඳහා රජුරුවන්ගෙන් ඉඩම් ලබා ගත්ත අය ඒගොල්ලෝ නිරතුරුව මේගොල්ලෝගේ කාර්ය වෙලා තිබුණේ යුද සේවයේ සඳහා ඒගොල්ලෝ සූදානම් හමුදාවක් ගොඩනගා ගැනීම. ඉතින් අන්න ඒක නිසා මේ පිරිසට මොකද සිද්ධ වෙන්නේ? ඒගොල්ලන්ට වගා කටයුතු වල නිරත වෙන්න කාල වේලාවක් නැති වෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ ඉඩම වගා කිරීම සාමාන්‍ය ජනයාට පවරනවා ඒගොල්ලොන්ගේ ඒවා. ඉතින් මේ වගේ දැන් මොකද වෙන්නේ? මේ ඉඩම් වල අස්වැන්නින් කොටසක් ඒ ජනතාවගේ යැපීමට තියාගෙන ඉතිරි විශාල අස්වැන්න අර වංශාධිපතිවරයාගේ සහ හමුදාවේ ප්‍රයෝජනයට ලබා ගත්තා.
ඉතින් මෙතනත් ඉඩම සහ සේවය අතර නේද? ඉඩම සහ සේවය සැපයීම කියන givisuma තමයි මෙතනදිත් ක්‍රියාත්මක වෙන්නේ. අර ආර්ථික වැඩවසම් ක්‍රමයක් මේ හේවාපන්න වැඩවසම් ක්‍රමයක් ක්‍රියාත්මක වෙනකොට බටහිර යුරෝපයේ ගත්තම බටහිර යුරෝපයේ විශාල ඉඩම් යායවල් අයිති වෙලා හිටපු සැලකිය යුතු වංශාධිපති කොටසක් ඔන්න බිහි වෙන්න පටන් ගත්තා. ඉතින් මේ වංශාධිපතිවරුන් ගත්තම ඇතැම් වංශාධිපතිවරු රජුරවන්ටත් වඩා ඉඩම් ප්‍රමාණයක අයිතිය තිබිච්ච අය හිටියා. ඒ වගේමයි මේ වංශාධිපතිවරු මේ අයිති ඉඩම් යායවල් ඒගොල්ලෝ ඒ නිෂ්පාදන කටයුතු ඒ කළමනාකරන ඉතාමත්ම විධිමත් සංවිධිත ආකාරයට ඒව කරගෙන ගියා. ඉතින් අන්න ඒක නිසා ඒ ඇතිවෙච්ච සංවිධාන ඒකකය අපි ප්‍රවේණිය කියලා හඳුනගන්නවා. ප්‍රවේණිය කියන්නේ අපි සරලව කිව්වොත් ඉඩමක් කියන්නේ අපේ මේ ළඟ තියෙන පර්චස් 10 15 පුංචි එකක් නෙවෙයි අක්කර දසදහස් ගණන් නින්ද ගමක් වගේ. ඒ ප්‍රවේණිය. ඒතර ඒ ප්‍රවේණිය ඇතුලේ ඒ අවශ්‍යතා සියල්ලම තියෙනවා. ඒ ප්‍රවේණිය තුල. ඒකයි ප්‍රවේණිය කියන්නේ. ඒතර මේ ප්‍රවේණිය කියන ඒකකය, ඒ ඉඩම් ඒකකය රටින් රටට වෙනස් නම් වලිනුත් හඳුන්වලා තියෙනවා. නිදර්ශන වශයෙන් කිව්වොත් එංගලන්තයේ මේ ප්‍රවේණිය මැනෝ කියන නමින් හඳුන්වලා දීලා තියෙනවා. MANOR මැනෝ. ඊළඟට ප්‍රංශයේ විලා කියන නමින් හඳුන්වනවා. දැන් අපේ ලංකාවේ තියෙන්නේ ගෙවල් වලට නමක් දාන්නේ. ප්‍රවේණිය කියන්නේ වෙනයි නිවසකේ විලා හංස විලා ඔයගේ එක නම් දානවනේ. ඔව්. එතකොට විලා කියන නමින් තමයි ප්‍රංශයේ මේ ප්‍රවේණිය හඳුනගන්නේ. ඉතින් කිසිම විටක අලුත් ක්‍රමයක් මෙතනදී බිහි වුණේ අර පවතින ක්‍රමයේ ආభాෂය ලබාගෙනමයි මේක දිගින් දිගටම ක්‍රියාත්මක වුණේ. ඉතින් මේ ප්‍රවේණිය නමින් හඳුනාගත්ත මේ ඉඩම සහ හඳුනා ගන්න පුළුවන් ඉඩම සහ සේවාව අතර ඒ සම්බන්ධ ඒකකයට විශේෂයෙන්ම අර රෝම යුගයේ ගත්තොත් ඒ රෝම සංස්ථාවලත් ඒක අපිට දකින්න ලැබෙනවා. ඊළඟ ජර්මන් ගෝත්‍ර සංස්ථා අතරත් මේවා තිබිලා තියෙනවා. ඒතර රෝම ක්‍රමයේ ගත්තොත් රෝමයේ අපි හඳුනා ගන්නවා විලා නැමැති ඒකකයක් නමින් අපි ඒක සාකච්ඡා කරමු. එතනදී අපි හඳුනාගන්නේ විලාව කියලා කියන්නේ කිසියම් වංශාධිපතිවරයෙකුට අයිති ඉඩමක් කියනවා. එතකොට මේ විලාව තුල ඒ ඉඩම අයිති වංශාධිපතිවරයා ඊළඟට එයාගේ සේවකයෝ ඊළඟට ඒ ඉඩම් වගා කරපු ගොවියෝ ඊළඟට නිෂ්පාදන කාර්ය ඒ පදිංචි වෙලා හිටපු සියල්ල මේ විලාව තුල හිටියා කියලා සඳහන්. එතකොට මේ ඉඩම් ඒකකයක් නේද? මේ ඉඩම් ඒකකයේ තුල තමයි අර වංශාධිපතිවරයා පදිංචි වෙලා හිටපු සුවිසල් මාලිගාව තමයි රෝමයට අනුව ඒ විලාව කියලා අපි හැඳින්වන්නේ. ඒ කියන්නේ බිමින් උස් බිමක පිහිටපු ඒ විලාව මන්දිරය කියලා කියනවා නේද? ඉතින් ගොඩක් දුරට මේ ඉඩම් වගා කරපු ගොවියෝ හැරුණම ඒ විලාව තුල වහලුන්ගේ පිරිසකුත් හිටියා. ඒගොල්ලන්ට මේ තමන්ගේ ගොවිතැන් කටයුතු කරපු වහලුන් කොටසකුත් හිටියා. ඉතින් මේවා එක එක ක්‍රමයට අපි දකිනවා රටින් රටට. ඒතර ජර්මන් ගෝත්‍ර ගත්තොත් මේ ජර්මන් ගෝත්‍ර අතර තවත් පැවතිච්ච සංස්ථාවක් තමයි කොමිටාටස් කියන්නේ. මේ විලාව වගේ. ඒතර මේකේ අර්ථය තමයි සෙබළුන් කණ්ඩායමක් කියන්නේ. මේ ජර්මන් ගෝත්‍ර අතර තිබිච්ච. ඒතර මේ සෙබළු කණ්ඩායම තමයි ඒ සෙබළු කණ්ඩායමක් හිටියා. ඒකේ නායකයෙක් හිටියා. ඒ සෙබළු කණ්ඩායමේ දිවි හිමියෙන් තමන්ගේ ස්වාමියා ආරක්ෂා කරන බවට දිවුරුම් දීලා හිටියා. ඉතින් මේ වගේ නායකයා තමන්ගේ ඒ සෙබළ හමුදාව ආරක්ෂා කරනවා කියලා. ඒගොල්ලන්ට අවශ්‍ය සියලුම දේ සපයා දෙනවා කියලා බැඳීමක් තිබුණා. ඒක කොමිටාටස් නම් සංස්ථාව කියලා හඳුන්වනවා. ඉතින් වැඩවසම් හේවාපන්න ක්‍රමය ගොඩ නගා ගන්නකොටත් මේවා බලපාලා තියෙනවා ඇත්තටම. ඒ සංස්ථාව කොතරම් ඒවා බලපෑවද කියනවා අපිට ප්‍රමාණයක් මෙච්චරයි කියලා අපිට ප්‍රමාණය කරලා දක්වන්න බෑ. මේ සංස්ථාවල බලපෑමෙන් තමයි මේ වැඩවසම් ක්‍රමයේ ප්‍රවේණි කියන ඒකකය ආරම්භ වෙන්නත් නිර්මාණය වෙන්නත් හැඩගැසීමටත් මේවා බලපාලා තියෙනවා.
අපි මෙහෙම වැඩවසම් ක්‍රමය අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම 9 වෙනි සියවස වගේ වෙනකොට යුරෝපයේ තුල වැඩවසම් ක්‍රමයේ උච්චතම අවස්ථාව අපිට දකින්න පුළුවන්. ඒක 14 15 සියවස් වෙනකොට පුනරුදයත් එක්ක සම්පූර්ණයෙන්ම වැඩවසම් ක්‍රමයේ යුරෝපයේ අභාවයට යනවා අපිට දකිනවා. ඒ වගේම ඊට අමතරව යුරෝපයේ ගත්තොත් ප්‍රංශයේ වැඩවසම් ක්‍රමයේ ප්‍රංශ විප්ලවය දක්වා ක්‍රියාත්මක වෙනවා. බොහෝ රටවල් වල පුනරුදයත් එක්ක වැඩවසම් ක්‍රමය දුර්වල ඒකකයක් බවට නැති වෙලා අතුරුදහන් වෙලා යන තත්යකටපත් වෙනවා. ඉතින් අපිට සරලව හඳුනා ගන්න පුළුවන් කිසියම් භූමි භාගයක් සහ ඒ සේවය අතර ඇතිවෙච්ච සම්බන්ධතාවය තමයි සරලව අපි වැඩවසම් ක්‍රමය කියලා අපි හඳුනා ගන්නෙ. බොහොමත්ම ස්තුතියි.